අපි කවුරුත් කැමතිනේ හෝටලයකට ගිහින් කාමරේ දොර අරිනකොටම හැමදේම පිළිවෙලට පිරිසිදුවට නිකන් අලුත්ම අලුත් වගේ තියෙනවා දකින්න. ඒක හරිම සතුටු හිතෙන මොහොතක්. ඒත් මේ පරිපූර්ණ බව පිටිපස්සේ තියෙන දැවැන්ත නොපෙනෙන මිහිුව ගැන අපි කවදා හරි නිකමටවත් හිතලා තියෙනවද? අන්න ඒ නොපෙනෙන එන්ජින් වැඩ කරන විදිය ගැනයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඇත්තටම ඕනෑම සුපිරි හෝටලයකේ හරය, ඒ කියන්නේ ඒකේ සැඟවුණු හදවත මොකද්ද දන්නවද? ඒ තමයි ගෘහපාලන අංශය නැත්නම් හවුස්කීපින් ඩිපාර්ට්මන්ට් එක. මේක නිකම්ම කාමර අස්කරන එකක් විතරක් නෙවෙයි. ඊට වඩා ගොඩක් එහාට ගිය අතිශයින්ම වැදගත් සංකීර්ණ මෙහෙයුමක්. ඉතින් මේ කතාව දිගහැරෙන්නේ මෙහෙමයි. මුලින්ම අපි බලමු මේ නොපෙනෙන එන්ජිනුවේ තියෙන අභියෝග මොනවද කියලා. ඊළඟට ඇත්තටම අමුත්තන් නගය කරන්නේ මොනවද කියලා දත්තවලින්ම බලමු. ඊට පස්සේ මේ ඉහළ ප්‍රමිතිය හැමදාම එක වගේ තියාගන්නේ කොහොමද? ඒකට තාක්ෂණයෙන් ලැබෙන උදව්ව මොකද්ද? සහ අන්තිමටම මේ හැම දෙයකම ප්‍රතිඵලය මොකද්ද කියන එකත් අපි හොයලා බලමු. හරි, එහෙනම් අපි යමු පළවෙනි කොටසට. හෝටලයක මෙහෙයුම් වල හරියටම කේන්ද්‍රස්ථානය තමයි මේ ගෘහපාලන අංශය. ඉතින් එයාලා මුහුණ දෙන අභියෝග මොනවද කියලා තේරුම් ගන්න එක හරිම වැදගත්. බලන්න ගෘහපාලන අංශයක වගකීම් කොච්චරද කියලා. කාමර පිරිසිදු කරන එක විතරක් නෙවෙයි. පොදු ස්ථාන, ඒ කියන්නේ ලොබි එක, කොරිඩෝවල් ඒවා පිරිසිදුව තියාගන්න ඕනේ. ලිනන් ටුවා මැනේජ් කරන්න ඕනේ. සමහර වෙලාවට අමුත් එක් අමතර බ්ලැන්කට් එකක් වගේ දෙයක් ඉල්ලුවොත් ඒකත් දෙන්න ඕනේ. ඇත්තටම හෝටලේ මුළු මෙහෙයුමම සුමටව දුවන්නේ මෙයාය තමයි. ඉස්සර කාලේ මේ දැවැන්ත වැඩේ කළමනාකරණය කළේ ක්ලිප්බෝඩ්, වෝකි ටෝකි, කඩදාසි කොළ වගේ දේවල් වලින්. හිතන්නකෝ ඒකේ තියෙන අවුල. රිසෙප්ෂන් එක දන්නේ නැහැ කාමරය සුද්ධ කරලාද නැද්ද කියලා. හවුස්කීපින් එක දන්නේ නැහැ අමුත්ත ගියාද නැද්ද කියලා. එක මවුල් ජාලයක්. ඒත් දැන් මොබයිල් ඇප් සහ අලුත් සිස්ටම් නිසා අමුත් එක් චෙක් අවුට් කරපු ගමන් ඒ තත්පරයේම හවුස්කීපින් එකට නොටිෆිකේෂන් එකක් යනවා. හොඳයි, මේ හැමදේම කරන්නේ කා වෙනුවෙන්ද? අමුත්තා වෙනුවෙන්. ඒ අයගේ තෘප්තිය දිනා ගන්න. ඉතින් අපි බලමුද දත්ත ඇසුරෙන්ම අමුත්තන් ඇත්තටම වටිනාකමක් දෙන්නේ මොනවටද කියලා. මෑතකදී කරපු අධ්‍යයනයකින් හරිම අපූර්ව දෙයක් හොයාගෙන තියෙනවා. සුඛෝපභෝගී හෝටල් වල නවාතැන් ගත්ත අයගේ අත්දැකීම් විශ්ලේෂණය කරලා එයාලගේ තෘප්තියට වැඩිපුරම බලපාන්නේ මොනවද කියලා හොයලා බැලුවා. මෙන්න බලන්න ඒකේ ප්‍රතිඵල. මේකේ තියෙන වැදගත්ම දේ තමයි ආගන්තුක තෘප්තියට ප්‍රබලම බලපෑමක් කරන්නේ සේවාවේ ගුණාත්මකභාවය ගැන ඒ අයගේ හිතේ ඇතිවෙන සමස්ත හැඟීම. ඒකට ලකුණු 0.596ක් ලැබිලා තිනවා. ඒ වගේම සේවාවන් අවශ්‍ය වෙලාවටම ලැබෙන එක, ඒ කියන්නේ කාර්යක්ෂමතාවයත් හරිම වැදගත්. මේකෙන් පැහැදිලි නිකම්ම පිරිසිදුකමට වඩා අමුත්තාට ලැබෙන සම්පූර්ණ අත්දැකීම කොච්චර තීරණාත්මකද කියලා. ඉතින් හෝටල් කොහොමද මේ ඉහළ ප්‍රමිතීන් සහ ස්ථාවරත්වය හැමදාම එක වගේ පවත්වාගෙන යන්නේ? ඒක නිකම්ම පිරිසිදු කරන එකක් නෙවෙයි. ඒක විද්‍යාවක් වගේම කලාවක්. හොඳම හෝටල් පාවිච්චි කරන විශේෂ ක්‍රමවේදයක්, ඒකට කියන්නේ ස්ටෑන්ඩඩ් ඔපරේටිං ප්‍රොසීජර්ස්. එහෙම නැත්නම් SOP කියලා. මෙතන තියෙන ඒ වගේ ක්‍රියාවලියක සරල පියවර ටිකක්. හැම දෙයකටම නිශ්චිත අනුපිළිවෙලක්, නිශ්චිත ක්‍රමයක් තියෙනවා, හරියට විද්‍යාත්මක පරීක්ෂණයක් වගේ. අන්න ඒකයි හැම කාමරයක්ම හැම වතාවකම එකම විදියට පරිපූර්ණ වෙන්නේ. ඒත් මතක තියාගන්න මේ ක්‍රියාවලිය රොබෝ කෙනෙක් කරනවා වගේ නෙවෙයි. ඒක ක්‍රියාත්මක කරන කෙනාගේ මානව ස්පර්ශයත් ඒ වගේම වැදගත්. කාර්ය මණ්ඩලයේ මිත්‍රශීලී සිනහවක්, ගෞරවනීය වචනයක් අන්න ඒ වගේ දේවල් වලින් තමයි අමුත්තාට තමන්ව විශේෂයෙන් සලකනවා කියන හැඟීම ඇති වෙන්නේ. හරි, දැන් තමයි කතාවේ නියම ගේම් චේන්ජර් එන්නේ. අපි කතා කරපු ක්‍රියාවලි සහ මිනිසුන්ව තවත් බලගන්නවන ප්‍රධානම සාධකය. ඒ තමයි තාක්ෂණය. මේකෙන් අර පරණ කාලයක් ආදමන ප්‍රශ්නවලට නියම විසඳුම් ලැබෙනවා. හිතන්නකෝ මොබයිල් ඇප් එකකින් කාමරයක තත්ත්වය තත්පරයෙන් අප්ඩේට් වෙනවා. ඩිජිටල් චෙක්ලිස්ට් නිසා එක දෙයක්වත් මගහැරෙන්නේ නැහැ. AI තාක්ෂණයෙන් කාමරයක මොකක් හරි කැඩෙන්න කලින් ඒක දැනගන්නත් පුළුවන්. අර වෝකි-ටෝකි, ක්ලිප්බෝඩුයි නිසා ඇතිවන ප්‍රමාදයන්, වැරදීම් දැන්නේ ඔක්කොම ඉවරයි. අන්තිමට මේ හැම තාක්ෂණයක්ම කෙලින්ම සම්බන්ධ වෙන්නේ අමුත්තාගේ අත්දැකීමට. තාක්ෂණය කියන්නේ හැම වතාවකම හැම කාමරයක්ම එකම විදියට පරිපූර්ණයි කියලා සහතික කරන එක. පොඩිම පොඩි දෙයකවත් වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මෙච්චර මහන්සි වෙලා මේ ක්‍රියාවලි හදලා තාක්ෂණයට සල්ලි වියදම් කරලා අන්තිමට ලැබෙන දේ මොකක්ද? ඒක හෝටලයක ව්‍යාපාරික සාර්ථකත්වයට කිලින්ම බලපානවා. දැන් බලන්න මේ තිරේ තියෙන අංකය දිහා. 0.915යි. මේක නිකන් අංකයක් නෙවෙයි. මේක හරිම ප්‍රබල කතාවක් කියනවා.
අර කලින් කතා කරපු පර්යේෂණයක්ම තමයි මේකත් හොයාගත්තේ. සරලවම කිව්වොත් මේකෙන් කියවෙන්නේ සතුටු වුණු අමුත්තෙක් ආයෙත් ඒ හෝටලෙටම එන්න තියෙන ඉඩකඩ අතිශයම ඉහළයි කියන එක. ඒ කියන්නේ ආගන්තුක තෘප්තිය කියන්නේ නැවතෙන පාරිභෝගිකයෙක්. ඒක තමයි ඕනම ව්‍යාපාරයකට ඕන කරන දේ. ඉතින් රොබෝලා බිම අතුගාද්දී AI අපේ වැඩ ලියසි කරද්දී අපි මේ ප්‍රශ්නය ගැන හිතන්න ඕන. ස්වයංක්‍රීයකරණයයි කාර්යක්ෂමතාවයයි කොච්චර වැදගත් වුණත් අර මිනිස්සෙක්ගෙන් ලැබෙන උණුසුම් සිනහවට ඒ මානව ස්පර්ශයට ආගන්තුක සත්කාරයේ අනාගතයේදී ලැබෙන තැන මොකක් වේද?